අපි අද බෞද්ධ හොරයිසන් තුලින් පිය නැගීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ඊටාම සුවිශේෂී වූ විහාරස්ථානයක් වෙතයි. ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයෙන් මැසෙන්නේ හෙළ කලාකරුවාගේ ශෛලමය නිර්මාණ සුවඳයි. ඒ අසිරිමත් ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී නවාතැනක් සොයා අද අප පිය නගන්නේ සත්කෝරළයටයි. මෙම සුන්දර විහාරස්ථානයේ පිහිටා ඇත්තේ කොළඹ කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට නුදුරින් උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් නැවකඩ නම් සුන්දර ගම්මානයේය. උඩුබද්දාව නගරයේ සිට ඉතාමත් පහසුවෙන් ළඟාවන්නට පුළුවන් වන මේ පින්බිම කාර්යබහුල ජීවිතයෙන් මිදී මනසට සහනයක් පතා පැමිණෙන ඕනෑම කෙනෙකුට නිසංසල නවාතැනක් වෙනවා. නැවකඩ යන නාමයේ පිටුපස සුන්දර ඉතිහාස කතාවක් සැඟව තිබෙනවා. ජනප්‍රවාදයන්ට අනුව අතීතයේ රජතුමාගේ මංගල ඇතුන් ඇතුළු හස්තිපන්තියේ නාවා තබා ස්නානය කරවා ඇත්තේ මේ විහාරස්ථානයේ අසල ඇති මහා වැවේ. ඇතුන් නැවැත් වූ කඩ පසුව නැවකඩ වූ බවට ජනප්‍රවාදය පැවසෙනවා. කාලයාගේ ඇවෑමෙන් වනයට යට වී අතහැර දමා තිබූ මේ පුණ්‍ය භූමිය නැවත ප්‍රතිසංස්කරණය කර වන්දනා මානයට සුදුසු තත්වයට පත් කර ඇත්තේ අතිපූජ්‍ය යටගම යනුක්වංශ නාහිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙනි. මේ විහාරස්ථානයේ ප්‍රධානතම ආකර්ෂණය සහ ආශ්චර්ය වන්නේ ඔබ මේ දකින ස්වභාවික කළු ගලෙන් මෙනලා ඇති අඩි 65ක් එනම් මීටර් 20කට ආසන්න උසකින් යුත් මෙම මහා හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේයි. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ වර්තමාන මූර්ති ශිල්පීන්ගේ අසමසම දක්ෂතාවයට ජීවමාන සාක්ෂියක් සපයනවා. 2010 වසරේදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ මහෝපාද්‍ය ඉල්ලිපදෙණියේ සීවලී නාහිමිපාණන් වහන්සේගේ සහ විහාරාධිපති ආංකුලමේ ප්‍රේමසිරි හිමිපාණන් වහන්සේගේ අපරිමිත කැපවීමෙනි. එදා සිහිනයක්ව පැවති මේ මහා ශෛලමය නිර්මාණය අද යථාර්ථයක් වී සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම මුදුන් මල්කඩක් බවට පත්ව තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ස්වභාවික ගලින් නිම වූ හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්නේ මෙම විහාරස්ථානයේ පිහිටි ගලෙන් නිමවා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේයි. දැවැන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ පමණක් නොව මේ විහාරස්ථානයේ පිහිටීම අනුව මෙහි පැමිණෙන ඕනෑම අයෙකුට දැනෙන ශාන්ත බව
ගතට සිතට ගෙනෙන්නේ පුදුමාකාර නිස්කලංකත්වයක් සහ මානසික නිදහසකි. එමෙන්ම විහාරස්ථානයට පෙනෙන නැවකඩ වැව සහ ඒ හරහා හමායන සිසිල් සුළඟත් අවට හරිත වර්ණ ස්වභාව දහමත් ඔබව වෙනත් ලෝකයට රැගෙන යන්නට සමත් වෙනවා. නිශ්ශබ්දතාවය, සාම්‍ය සහ නැවකඩ වැවෙන් හමායන සිසිල් සුළං මගින් මෙහි පැමිණ ඕනෑම අයෙකුට සිත් ශාන්තිය ළඟා කර ගැනීමට ඉතා හොඳ තෝතැන්නක් වන බව නොඅනුමානයි.